සැරයක් අපේ මේ පිස්සු කන්නගේ ටී-ෂර්ට් එකක් ලොන්ච් කළා. මට එව්වා ටී-ෂර්ට් එකක් අකි මේකට පොඩි ෂවුට් අවුට් එකක් දෙන්න කියලා. ඔක ටී-ෂර්ට් ඩ්‍රෙස් එකක්. ඕකේ. දැන් මම දැනගත්තා අම්මට සිරි මේ ලංකාවේ මිනිස්සු ටී-ෂර්ට් ඩ්‍රෙස් කියන එක නම් දන්නේ නැහැ. මේක ඇඳලා හොඳවයින් ටිකක් අහගන්න පුළුවන් කමන්නේ. මම කමෙන්ට් එකේම දැන්න කරුණාවෙන් සලකන්නේ යටට ඇඳ නොමැත. කියලා දාලා ටී-ෂර්ට් එක දැම්මා. ටී-ෂර්ට් ඩ්‍රෙස් එක දාලා ඩ්‍රෙස් බයි පිස්සු ගන්න කියලා දැන් ටිකක් කාලයකට කලින්. ඒක කමෙන්ට් එකක් තිබ්බා. යටට ඇඳේ නැති වුණාට කමන්නේ අක්කේ ගිනි ගොඩක් ගහලා තියෙන මැදින් යන්න එපා පූස කළුවේයි කියලා. නෑ ලහිරුව ගන්නේ මං ඉස්කෝලේ යන කාලේ ඉඳලානේ. ඒ ලහිරු ඔයාට මතක නැද්ද ඔයා මෙතඩිස්ට් එකේ ගර්ල්ස් ඉස්සර ඩේට් කරා. ඔයා දෙන්නේ තුන් දෙනෙක් මං හිතන්නේ ඩේට් කරා එකපාර ඉස්කෝලේ යන කාලේ. මෙයා පීටර්ස් එක ළඟ හිටගෙන ඉන්නවා. ඕකේ. ස්කූල් බස් එක යනකම් ඒ ළමයි දෙන්න දන්නේ ඔයා ඩේට් කරනවා කියලා එක මෙක්කෙනා ඔයා. How? Hold on, bro. අරුගම්බේ බීච් එකේ මේ මොකද සර්ෆ් බෝඩ් එකක් පාක් කරලා තිනවා වෙන්නේ මට වගේ මට විතරද ආල්මැස්සෙක්ට ජංකියක් අන්දලා වගේ මං හිතුවා මේ සොක්ක බක්කෝ ඔක්කොගෙම 100ක් එක නිදා ගන්නවට හරි එකෙක් වැඩක් දුන්නොත් උත් එක නිදා ගන්නවා පැටියෝ ඔබද Emotional damn it. ඇටෙත් එක්කම පලාගත්ත නම් තමයි හොඳ. දෙක දෙපැත්තේ පැද්දෙන්නේ මැද්ද එකයි බර උසුලන්නේ උඩ නගිනවා තද කරලා ගහනවා මිරිකනවා යනවා What? පොම්පෙද? උලම්ද? උලම් පොම්පෙද? නෑ උඩ නගිනවා තද කරනවා ගහනවා මිරිකනවා යනවා කරත්තේ. කොහෙද කරත්තේ උඩ නැගලා ගහන්නේ නගිනවා, හරකට ගහනවා. මිරිකන්නේ නැහැනේ කිසි කවුනානේ. උඩ නගිනවා තද කරනවා ගහනවා මිරිකනවා යනවා වයිෆ්ද? කොන රත් වෙන්න මොකද? කොන රත් වෙන්න සුදු පාටින් බේරෙන දේ මොකක්ද? Lo mejor nunca se sube, menos que en la radio salga esta මම කීවනේ පැත්තට කරන්න ඕනේ නැහැ කියලා. Seriously. බලන්නකෝ අනේ අද මම එන ගමන් සඳුනිව හම්බෙලා මට කට කැටිච්ච කතාවක් කියවනේ. ඇයි මොනවාද කිව්වේ? ඔයාට මම මහතයි වගේ පේනවද කියන්නකෝ. ලොකු අවුලකුත් නෑ. හැබැයි ඔය ගාන තින්න පෑනේ කෙල්ලෙක් වුණා. ඒක මන්ට කියන මගේ ටයර් පැනලලු. තින් බබා ඔයාගේ ටයර් රිතරනේ. ඒකට සඳුනිගේ හෙඩ්ලයිට් දෙකයි, සයිඩ් කන්නාඩි දෙකයි, ලැගේජ් එක ඔක්කොම එළියට පැනලානේ බබා. තමුසේ කොහොමද ඔය සඳුනික පැනපුවා බලන්න කියේ? Nothing beats a Jet2 holiday. And right now, you... Mama man. Nothing beats a Jet2 holiday. And right now, you can save... අයියේ මේ තරුණ පරම්පරාවට උපදේශයක් දෙන්නකෝ. යෝ ආයෙත් අහලා ජීවිතේ විඳින්න නම් ඉස්සෙල්ලම ඔතන්න ඉගෙන ගනි. නැත්තම් හැමදාම දුකෙක්. කොච්චර එල්ලා ඉන්නවද බලන්න. යන්තර මන්තර කුටි දතකුත් පොඩි තියෙනවනේ. දතක් තියෙනවා, ගජමුතු තියෙනවා, රුද්‍රාක්ෂ තියෙනවා, බ්ලැක් කොරල් තියෙනවා, රෙඩ් කොරල් තියෙනවා, මේ හග්ගෙඩි තියෙනවා, ඇද්දලා තියෙනවා, අලිකෙඳි තියෙනවා. ඇට දෙකක් තියෙනවා. Nothing beats a Jet2 holiday. And right now, you can save £50 per person. That's මටෝනි කාලා බීලා ජොලියෙන්න. කන්න බොන්නත් වැඩ කරන්න එපා සුදු මහත්තයා. කන්නේ නැතුව අපි බොමු යකෝ. කෙල්ලෙක් වුණාම පොඩ්ඩක් වටේත් යන්න ඕන. පත්තිනි අම්මට ඕක් දිජින් නැතුව
ලස්සනට ජීවත් වෙන්න නම් කොල්ලෙක් විතරක් ඉඳලා මදි. සීනි තාත්තෙකුත් ඉන්න ඕනේ. women අම්මසිරි. Hey, is this seat taken? Huh? I really like your style. What's your name? My name is Jeff. I love you. What about your wife? My wife doesn't love you. සර් මේ අපි සෝෂල් එක්ස්පෙරිමන්ට් එකක් කරනවා. ඒකේ සර්ට 500ක් දෙන්නම්. සර් ඒක ගන්නවද නැත්නම් ඊළඟ එක්කෙනාට ඒක ඩබල් කරලා දෙන්නද? මොන 500ද? නෑ එහෙම නෙමෙයි සර් අපි සෝෂල් එක්ස්පෙරිමන්ට් එකක් කරන්නේ. ඒකේ සර්ට 500ක් දෙනවා නැත්නම් ඒක ඩබල් කරලා දෙන්නම්. ඒක ඩබල් කරලා දෙන එක හොඳයි නේද සර්? නෑ මට 500 දෙන්න. නෑ එහෙම බෑ සර්. අපි ඊළඟ එක්කෙනාට 2000ක් දෙමු. මට 500 දීපන්. අපි ඊළඟ 1000ක් දෙන එකනේ සර් වටින්නේ. සර් තේරෙන්නේ නැද්ද මං කියන එක? ඈ? අයියෝ ආර තේරෙන්නේ නැත්තේ? අයියෝ තේරෙන්නේ Nothing beats a Jet2 holiday. And පේනව නේද පුතේ? ඔයත් මේ මිනිහා වගේ වෙයි. ඉගෙන ගත්තේ නැත්තම්. බලයන් ගෑණි යන්න මම software engineer කෙනෙක්. nothing beats a Jet2 holiday. And right now, you can save £50. දෙන්නද කියලා ආපු තැන්වලට වඩා ගන්නද කියලා ආපු තැන් හරි සුන්දරයි.